ආයුබෝවන් ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු වෙන මේ විශේෂ විමසුමට. අද අපි අතට අරන් තියෙන්නේ ගොඩක් දෙනෙක් ජපන් භාෂාව ඉගෙන ගන්න පාවිච්චි කරන පොතත් ඉරදෝරි ස්ටාර්ටර් බුක් එක. ඒකේ පාඩමංක 4. අර lesson 4 kaiwa4.pdf කියන මූලාශ්‍රය කොටසක් තමයි අපි අද බලන්නේ. මේක ඉතින් ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් කියලා කියන මූලාශ්‍රයක්. ඔව් පාඩමේ ප්‍රධාන මාතෘකාව තමයි ඩයියොන්කා ටෝකියෝ ni sundeemasu. ඒ කියන්නේ ඩයියොන්කා ටෝකියෝ ni sundeemasu. සිංහලෙන් කිව්වොත් පාඩම 4 මම ටෝකියෝවේ ජීවත් වෙනවා වගේ අදහසක්. හැබැයි ඉතින් සම්පූර්ණ පාඩමම නෙමෙයි අද. නෑ. අපි අද අවධානය යොමු කරන්නේ ඒකේ පළවෙනි කොටසට විතරයි. ඒ කියන්නේ මිතුරන්ගේ සමාජ මාධ්‍ය ජාලා සටහන් අර SNS posts කියන්නේ ඒවා කියවල තේරුම් ගන්න එක. විශේෂයෙන්ම ෆොටෝස් දිහා බලලා. ඇත්තටම ඒක හරිම වැදගත් දෙයක් නේද? මොකද දෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට අර ඒ භාෂාව කතා කරන මිනිස්සු එදිනෙදා කොහොමද කතා බහ කරන්නේ අදහස් වමාරු කරගන්නේ කියන එක දැනගන්න එක. ඉතින් මේ කියන කොටසදී ප්‍රධාන ඉලක්කය වෙන්නේ යාළුවෙක් එයාගේ SNS එකේ ඒ කියන්නේ ඉතින් Facebook Instagram වගේ තැනක දාන කෙටි මැසේජ් එක. ඒක දාලා තියෙන ෆොටෝ එකත් එක්ක බලලා මේ පෝස්ට් එක මොන ටොපික් එකක් ගැනද කියලා අඳුරගන්න එක. මේක ඇත්තටම හරිම ප්‍රැක්ටිකල් හැකියාවක්. ඒ වගේම මේ කොටස හරියට ඉගෙන ගත්තම අපිට ලැබෙන නිශ්චිත හැකියාවක් ගැනත් මේ මූලාශ්‍රය කියනවා. ඒකට කියන්නේ can do අරමුණ කියලා. මම ඒක මුලින්ම ජපන් භාෂාවෙන්ම කියන්නම්. ඒක ඒ විදිහටම දැනගන්න එකත් වැදගත් නේද? මෙහෙමයි කියන්නේ. Youjin no SNS no mijikai kakikomi o yonde shashin wo tegakari ni hanashi wadai o rikai suru koto ga dekiru. ඔව්. ඒකේ සරල සිංහල තේරුම තමයි යාළුවෙක්ගේ කෙටි SNS post එකක් කියවලා ඒක තියෙන ෆොටෝ එක ඒක ඉංගියක් විදිහට අර ජපන් වචනෙත් එක්කම කිව්වොත් තෙගකරි එකක් විදිහට පාවිච්චි කරලා ඒ post එකේ මාතෘකාව ඒ කියන්නේ මොකක් ගැනද මේක කියලා තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඉතින් මේක හරිම හොඳ ඉලක්කයක්. බලමුකෝ මේක දියුණු කරගන්න කොහොමද මේ පාඩම උදව් වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මෙහෙම හිතමුකෝ. අපි දැන් ෆෝන් එක අරගෙන අර අපි සෝෂල් මීඩියා ෆීඩ් එකේ පහළට යනවා. අපි ෆලෝ කරන ජපන් යාළුවෝ කීප දෙනෙක් දාපු අලුත් පෝස්ට් වගේක් හම්බ වෙනවා. අර මූලාශ්‍රය කියන විදිහක SNS no kakikomi o yomimasho. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා පෝස්ට් කියවමු කියන එක. ඔව්. මෙතනදී හරියම වැදගත් කාරණයක් තමයි මේ පෝස්ට්. ගොඩක් වෙලාවට වචන දිකයි තියෙන්නේ. හැබැයි හැම එකක් එක්කම වගේ ෆොටෝ එකකුත් තියෙනවා කියන එක. ඒක ඉතින් සෝෂල් මීඩියා වල ස්වභාවය නේද? සමහර වෙලාවට වචන 100කින් කියන්න බැරි දෙයක් එක ෆොටෝ එකකින් කියවෙන්න පුළුවන්. අනික ජපාන් භාෂාව ගත්තම අර කන්ටෙක්ස්ට් එක මත රඳා පැවැත්ම වැඩි කියන එකත් එක්ක මේ දෘශ්‍ය ඉගි. ඒ කියන්නේ විዥුවල් ක්ලූස් වල වැඩගත්කම තවත් වැඩි. ඒක නම් අම්මෝ මට තිතිලා දෙන සමහර ජපාන් පෝස්ට් වල වචන වලට වඩා ෆොටෝ එක තමයි කතාව කියන්නේ කියලා. ඉතින් මේ මූලාශ්‍රයේ පළවෙනි ටාස්ක් එක ඒ කියන්නේ කාර්යය එක විදියට අහන්නේ තෝකෝ සරෙට ශෂින්නි උත්සුත්තේරු හිත්තෝ වාදාරෙ දෙස්ක සිංහලෙන් නම් පෝස්ට් කරලා තියෙන ෆොටෝ වල ඉන්නේ කවුද කියලා අඳුරගන්න ඒ අයගේ නම් එහෙම තියෙන තැන් සටහන් කරගන්න කියලාත් කියනවා. ශෂින්කර සුයිසොකුෂිමෂෝ. ඒ කියන්නේ මේ පහලින් දීලා තියෙන වචන ටිකේ තේරුම මොකක් වෙන්නේ නැති කියලාද හිතන්නේ. හැබැයි වචන දිහා විතරක් බලලා නෙමෙයි ෆොටෝ එක දිහා බලලා අනුමාන කරන්න. අන්න එතන තමයි අර අපි මුලින් කතා කරපු ස්කිල් එක ප්‍රැක්ටිස් වෙන්නේ. හරි. දැන් ඇත්තටම අපිට මේ පාඩමේ තියෙන අර නිශ්චිත ෆොටෝ ටික මෙතන පෙන්වන්න බෑ නේද? ඒත් කමක් නැහැ. වැදගත් වෙන්නේ පිටිපස්සේ තියෙන අදහස. මේ ටාස්ක් දෙකෙන්ම කියන්න හදන්නේ ෆොටෝ කියන්නේ නිකම්ම නිකන් ලස්සනට තියෙන දෙයක් නෙමෙයි. ඒවා පට්ට විዥුවල් ක්ලූස්. ඒ කියන්නේ පෝස්ට් එකේ තියෙන ජපන් වචන ටික හරියටම තේරුනේ නැතත් අදාළ ෆොටෝ එක දිහා හොඳට බැලුවම මේ කියන්න හදන්නේ මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් කියන එක. හරියටම හරි. උදාහරණයක් විදියට හිතන්නකෝ යාළුවෙක් ලස්සන කන්දක් උඩ ඉඳන් ෆොටෝ එකක් දාලා වචන ටිකකුත් එක්කේ. අපිට ජපාන් එච්චර බැරි වුණත් ඒ ෆොටෝ එක දැක්කම මේක කඳුනේ ගීමක් වෙන්න ඇති නැත්නම් ට්‍රිප් එකක් එමෙ නැත්නම් අර ස්වභාව සෞන්දර්යය ගැන පෝස්ට් එකක් වෙන්න ඇති කියලා අනුමාන කරන්න පුළුවන් නේද? අන්න ඒ හැකියාව තමයි මෙතනදී ඩෙවලොප් කරන්න හදන්නේ. ෆොටෝ එක කියන්නේ කොන්ටෙක්ස්ට් එක අල්ලගන්න තියෙන කී එක වගේ. ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ මට හිතෙනවා. දැන් ෆොටෝ එකක් විතරක් බලලා අනුමාන කරනකොට වැරදියට තේරුම් යන්නත් ලොකු chance එකක් තියෙනව නේද? සමහර විට අපි හිතන දේම නෙමෙයි ඇත්තටම අදහස් කරන්නේ. ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා.
ෆොටෝ එක මත විතරක්ම ඩිපෙන්ඩ් වෙන එක ටිකක් රිස්ක් එකක් වෙන්න පුළුවන්. සමහර කල්චරල් කොන්ටෙක්ස්ට් එහෙම නැත්නම් පර්සනල් ජෝක් එකක් වගේ දෙයක් අපිට ෆොටෝ එකෙන් විතරක් තේරෙන්නේ නැහනේ. අන්න ඒ නිසා තමයි මේ පාඩමේ ඊළඟ ස්ටෙප් එක විදිහට මේ අනුමාන කරන වැඩේට උදව්වක් වෙන්න බේසික් වචනමාලාවක් හඳුන්වලා දෙන්නේ. ඒ වචන ටිකක් දැනගත්තම අපේ අනුමානය තව ටිකක් නිවැරදි වෙන්න තියෙන possibility එක වැඩි. මේක step by step යන process එකක්. ඒක පැහැදිලි. ඒ කියන්නේ ෆොටෝ එකයි මේ වචන ටිකේ දෙකම එකතු කරලා තමයි වඩා හොඳ තේරුමකට එන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු මූලාශ්‍රයේ ටයිසත්සුන කොතබා. ඒ කියන්නේ වැදගත් වචන විදිහට මොනවද හඳුන්වලා දෙන්නේ? ඒවයි තේරුම් මොනවද කියලා. ඔව්. මේ වචන අර ෆොටෝ එක කනෙක්ට් කරලා තේරුම් ගන්න try කරගෙන කියලා තමයි කියන්නේ. පළවෙනි වචනේ තමයි ඉචි තන්ජෝබි සේජින්හි. තන්ජෝබි. මේක නම් දන්නා වගේ උපන් දිනේ නේද? ඉංග්‍රීසියෙන් බර්ත්ඩේ. මේක නම් ඉතින් SNS වල ඕන තරම් දකින්න දෙයක්. කවුරු හරි කේක් කපන ෆොටෝ එකක්, ටැග් අරන් ඉන්න එකක්, නැත්නම් යාළුවෝ සෙට් වෙලා ඉන්න ෆොටෝ එකක් එක්ක තන්ජෝබි ඔමෙදෙතෝ සුබ උපන් දිනයක් කියලා දාලා තියෙන පුරුවම්. නැත්නම් නිකම්ම තන්ජෝබි කියලා තිබ්බත් ෆොටෝ එකත් එක්ක බලද්දි තේරෙනවා. හරියටම ඒක එහෙමයි. දෙවෙනි වචනය උමි. උමි කියන වචනේ සරල තේරුම මුහුද sea. ඉතින් හිතන්නකෝ යාළුවෝ ටිකක් බීච් එකක ෆන් එකේ ඉන්න ෆොටෝ එකක් එක්ක මේ උමි කියන වචනේ තිබුණොත් අපිට ලේසියෙන්ම හිතා ගන්න පුළුවන් ඒ පෝස්ට් එක බීච් ට්‍රිප් එකක් ගැන එහෙම නැත්නම් මුහුද ගත කරපු දවසක් ගැන වෙන්නේ නැති කියලා. ජපානයේ කියන්නේ දූපත් රටක්නේ. ඉතින් උමි තීම් එක එහෙ ගොඩක් පොපියුලර්. ලස්සන මුහුදු view එකක් එක්ක උමි කිරේ දෙස්නේ. මුහුද ලස්සනයි නේද? වගේ දෙයක් දාලා තියෙන්න පුළුවන්. හරි. තුන්වෙනි එක ටිකක් වෙනස් වගේ 3 සූෂොත්තෝ. මේක අහනකොට තේරෙනව නේද? මේක අර පිරිසුදු ජපාන් වචනයක් නෙමෙයි කියලා. ඔව් ඒක හොඳ ඔබ්සර්වේෂන් එක. මේක ඉංග්‍රීසි වල two shot කියන එක ජපාන් ප්‍රොනවුන්සියේෂන් එකට හරවගෙන එකයි කටකනා වලින් ලියන්නේත් හදාගත්ත වචනයක්. පාඩමේ කියන්නේත් ෆොටෝ එකෙන් තේරුම අනුමාන කරන්න කියලානේ. two shot කියන්නේ සාමාන්‍යයෙන් ෆිල්ම් වල එහෙම දෙන්නෙක් ෆ්‍රේම් එකේ ඉන්න ෂොට් එකකට හැබැයි එදිනදා යූස් එකේදී විශේෂයෙන් SNS වලදී two shot කියන්නේ සරලවම දෙන්නෙක් එකට ඉන්න ෆොටෝ එකකට. ඒ කියන්නේ යාළුවෝ දෙන්නෙක් වෙන්න පුරුවන්, කපල් එකක් වෙන්න පුරුවන්, සමහර විට ෆේමස් කෙනෙක් එක්ක ගත්ත සෙල්ෆි එකක් වෙන්නත් පුළුවන්. ෆොටෝ එකේ දෙන්නෙක් ඉන්නනවා නම් මේ වචන තියෙන්න ඉඩ වැඩි. ඒකනම් මාරම ප්‍රයෝජනවත් වචනයක් වගේ. මොකද ගොඩක් වෙලාවට SNS වල දකින්නේ තේ જાතිය පින්තූරනේ. හරි. එතකොට අන්තිම වචනේ. අන්තිමට හඳුන්වලා දෙන වචන තමයි ඕ තෙන්කි. තේරුම කාලගුණය ඒ කියන්නේ වෙද. සමහර වෙලාවට ඉස්සරහින් අර ඕ අකුර දාලා තියෙනව දැකි ඒක දාන්නේ වචනෙට පොඩි ගෞරවයක් පොලයිට්නස් එකක් දෙන්න. ඒක ඉතින් ජපාන් භාෂාවේ තියෙන දෙයක් අපි ඒ ගැන වෙනම කතා කරමු. ඉතින් කවුරු හරි එළියේ ගත්ත ෆොටෝ එකක් හිතන්නකො ලස්සනට පායපු දවසක පාක් එකක ගත්ත එකක් ඒක කියෝවා ඊතෙන්කි දෙස්නේව අද හොඳ කාලගුණයක් නේද වගේ දෙයක් ලියන්න මේ වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් නිකම්ම ඊතෙන්කි හොඳ කාලගුණයක් කියලා ෆොටෝ එක එක්ක දාන්නත් පුළුවන්. එතකොට මේ වචන හතර ටන්ජෝබි උපන්දිනය, උමි මුහුද, චූෂොත්තෝ දෙන්නෙකින්න පින්තූරය, තෙන්කි කාලගුණය කියන මේ බේසික් වචන ටික දැනගෙන ෆොටෝ එක දිහා බලුවම ජපාන් භාෂාව ගැන ලොකු දැනුමක් නැති කෙනෙකුට වුණත් අර යාළුවෙක්ට SNS පෝස්ට් එකකින් කියන දේ ගැන දලා අදහසක් ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ පාඩම් කැල්ලේ කරය නේද? අර hashtags, emojis සහ ෆොටෝ තමයි වැඩිම තියෙන්නේ. ඒ නිසා මේ visual clues අඳුරගන්න එකයි ඒකට අදාළ බේසික් වචන ටික දැනගන්න එකයි භාෂාවක් ප්‍රැක්ටිකල් විදිහට යූස් කරන්න පටන් ගන්න කෙනෙකුට ලොකු හයියක්. මට හිතන්නේ මේ ක්‍රමය يعني ෆොටෝයි බේසික් වචන ටිකකුයි අල්ලගෙන අදහස් අනුමාන කරන එක ජපාන් වලට විතරක් නෙමෙයි අලුතෙන් ඉගෙන ගන්න ඕනම භාෂාවක සෝෂල් මීඩියා පෝස්ට් තේරුම් ගන්න පාවිච්චි කරන්න පුළුවන් ජෙනරල් ටෙක්නික් එකක් කියලා. අනිවාර්යයෙන්ම ඒක යුනිවර්සල් ස්කිල් එකක් තමයි. හැබැයි අර කලින් චුව වගේම මේක පළවෙනි ස්ටෙප් එක විතරයි සම්පූර්ණ මීනින් එක අර සියුම් තැන් හැම තේරුම් ගන්න නම් භාෂා දැනුම ටික ටික දියුණු කරගන්නම ඕනේ. ඒත් මේ ක්‍රමෙන් අර භාෂාව ඉගෙන ගන්නකොට එන බය අර මට මුකුත්ම තේරෙන්නේ නැහැ කියන ෆීල් එක ටිකක් අඩු කරගන්න පුළුවන්. මොකද අපිට දැනෙනවා මට යම් අදහසක් ගන්න පුළුවන් කියන තැනට එන්න මේක උදව්වක් වෙනවා. ඇත්තමම
ඒ වගේම මේ වගේ සිම්පල් SMS පෝස්ට් තේරුම් ගන්න පුළුවන් වෙනකොට භාෂාව ඉගෙන ගන්න තියෙන මොටිවේෂන් එකත් වැඩි වෙනව නේද? මොකද අපි ඉගෙන ගන්න දේ ඇත්තටම පාවිච්චි වෙන තැන් දකිනකොට හරියට හරි. ඒක ලර්නින් ප්‍රොසෙස් එකට ලොකු බූස්ට් එකක්. ඉතින් අද අපි මේ කතා කරපු ඉරාඩෝරි ස්ටාර්ටර් බුක් එකේ කොටසිල් අපිට ඉගෙන ගන්න ලැබුණේ ජපාන් යාළුවන්ගේ SMS පෝස්ට් තේරුම් ගැනීමේදී ෆොටෝ කියන විෂුවල් ක්ලූ එක කොච්චර වැදගත්ද කියන එක සහ ඒකට උදව් වෙන බේසික් වචන ටිකක් තන්ජෝබි, උමි, සුෂෝත්තෝ, තෙන්කි වගේ. සාරාංශයක් විදිහට ගත්තොත් විෂුවල් කොන්ටෙක්ස්ට් එක, ඒ කියන්නේ ෆොටෝ එකයි බේසික් වොකැබලරි එකයි එකට දාලා භාෂා දැනුම බිගිනර් ලෙවල් එකේ තිබුණත් මීනින් එක අල්ලගන්න try කිරීමේ වැදගත්කම තමයි මේකෙන් කියලා දෙන්නේ. ඔව්. ඒ වගේම මතක තියාගන්න ඕන අර ෆොටෝ මත විතරක්ම ඩිපෙන්ඩ් වීමේ ලිමිට්ස් ගැනත් අපි කතා කළා. ඒ නිසා වචන ඉගෙන ගන්න එකත් අත්‍යවශ්‍යයි. ඇත්ත වෙන්ම. ඉතින් මේ වගේ තවත් විස්තරාත්මක පාඩම් පැහැදිලි කිරීම අයිරඩොරි හරි වෙනත් මූලාශ්‍ර වලින් හරි අපි ඉස්සරහටත් මේ විමසුම් මාලාවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ජපාන් භාෂාව විතරක් නෙමෙයි ඕනෑම විෂයක් ගැන ගැඹුරින් කතා කරන්න අපි ඉතින් ලෑස්ති. අවසාන වශයෙන් අහගෙන ඉන්න අයට පොඩි චැලෙන්ජ් එකක් එහෙම නැත්නම් හෝම්වර්ක් එකක් වගේ දෙන්න කැමතියි. මීළඟ පාර ඔයාලා ඉන්ටර්නෙට් එකේ විශේෂයෙන් සෝෂල් මීඩියා වල ඉන්නකොට ඔයාලා ෆලෝ කරන ජපන් අයගේ නැත්නම් ජපන් පේජස් වල තියෙන පෝස්ට් දකිද්දී ඒක තියෙන ෆොටෝ එක දිහා ටිකක් වැඩියෙන් බලන්න. අර පෝස්ට් එකේ වචන එකක්වත් තේරුනේ නැතත් කමක් නැහැ. ෆොටෝ එකෙන් විතරක් ඒ මොකක් ගැනද කියන්න හදන්නේ කියලා ගෙස් කරන්න පොඩි try එකක් දෙන්න. බලන්න ඔයාලට කොච්චර දුරට ඒ කොන්ටෙක්ස්ට් එක අල්ලගන්න පුළුවන්ද කියලා. ඒක භාෂාව ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් හරිම යූස්ෆුල් ෆන් එක්සර්සයිස් එකක් වෙයි. ඒකනම් නියම අදහසක්. උත්සාහ කරලා බලන්න කියලා අපිත් ආරාධනා කරනවා. ඉතින් අද අපේ මේ ගැඹුරු විමසුමට මූලාශ්‍රය වුණු ඉරඩොරි ජපාන් භාෂා ඉගෙනුම් මාලාවේ නිර්මාපකයින්ට අපේ විශේෂ ස්තුතිය. ඒ වගේම මේ කතාබහට අවධානයෙන් සවන් දුන්න ඔයාලා හැමෝටමත් බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. නැවත තවත් විමසුමකින් හමුවෙමු. අදට අපි ගිහිල්ලෙන්න channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන දැනගන්න bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. මිතෙකුරුතේ අරිගතෝ.